අපේ රටේ අසිරිය තුලින් ඔන්න අද ආවා ඉතාමත් වටිනා කියන සුන්දර ප්‍රදේශයක පිහිටලා තියෙන වටිනා ස්ථානයක් හොයාගෙන. ඒ තමයි තිස්සමහාරාම ප්‍රදේශයේ පිහිටලා තියෙන යටාල තිස්ස ස්තූපය දැක බලා ගන්න. ඉතින් මේ යටාල තිස්ස ස්තූපය ගැන කතා කරනවා නම් ක්‍රිස්තු වර්ෂ 3 වන සියවසේ මහානාග රජ විසින් තමයි මේ ස්තූපය ඉදි කරලා තියෙන්නේ. ඒ වගේම මෙම යටාලතිස්ස ස්තූපය හෙවත් අලිමහා වෙහෙර යනුවෙන්ද මෙම ස්තූපය සඳහන් කරනවා. මෙරට බුදු සමය ස්ථාපිත වීමෙන් පසු රුහුණේ ඉදි වූ මුල්ම ස්තූපය මේ බවටත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි මහානාග රජු විසින් මහරහතන් වහන්සේලාට පූජා කළ බවට මෙම ස්තූපය ධාතු වංශයේ හා ධාතුක වංශයේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ ස්තූපයේ තියෙන විශේෂම දේ තමයි මේ ස්තූපය පිහිටලා තියෙන ස්ථානයේ මහානාග රජුගේ ගර්භණී බිසවට පුත් කුමාරයෙක් ඉපදිලා තියෙනවා. ඉතින් මේ පුත් කුමාරයාට යටාල තිස්ස කියලා නම් තබලා තියෙනවා. එය සිහිපත් වීම සඳහා තමයි මෙම ස්තූපය ඉදි කරලා තියෙන්නේ කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් ඇත්තටම මේ ස්ථානය හරිම සුන්දර මනරම් ප්‍රදේශයක පිහිටලා තියෙන ස්ථානයක්. තිස්සමහාරාමේ ඉඳලා දෙබරව ප්‍රදේශයට එන මාර්ගයේ දකුණු පස තමයි මෙම ස්තූපය පිහිටලා තියෙන්නේ. ඉතින් මේ ස්ථානයට ආවට පස්සේ තමයි දැක බලා ගන්න ලැබුණේ මේ වගේ අපූර්ව වටිනා නිර්මාණ ඉතිහාසයේ සිදු කළේ කොහොමද කියන එක ඇත්තටම හරි ප්‍රහේලිකාවක් අපිට. ඒ මන්ද කළුගල් වලින් ඒ වගේම මැටි ගඩොල් වලින් හිරි ගරුඩ වලින් මේ නිර්මාණය කරේ කොහොමද කියන එක අපිට ඇත්තටම හිතා ගන්නත් අමාරුයි. ඉතින් මම ඔයාලටත් ආරාධනා කරනවා කතරගම තිස්සමහාරාම වගේ ප්‍රදේශ සංචාරය කරන්න එනවා නම් අමතක කරන්න එපා යටාල තිස්ස ස්තූපයත් දැක බලාගෙන යන්න. ඉතින් මම අද ආවට පස්සේ තමයි මට මේකේ වටිනාකම දැනුනේ. ඒ වගේම ඉගෙන ගන්න දුවා දරුවන්ට තරුණ මහලු අපි හැමෝටම මේ වගේ වටිනා කියන පැරණි සිද්ධාස්ථාන දැක බලා ගන්න ලැබීම ඉතාමත් සතුටක්. ඉතින් මම හැමෝටම කියන්නේ අර ඔයාලට පේනවා ඇති ඉදිරියෙන් යන පාර ඒ තමයි තිස්සමහාරාම හා දෙබරවැවට යන මාර්ගය. ඉතින් ඒ ස්ථානයට ආවට පස්සේ හරි මනරම් ප්‍රදේශයක්. එම ඉදිරිපස තියෙන්නේ යටාලතිස්ස විද්‍යාලය. ඉතින් මේ ස්ථානයට ඔයාලත් ඇවිල්ලා මේ වගේ වටිනා කියන ස්ථානයක් දැක බලා ගන්න හරිම සුන්දර මනරම් ප්‍රදේශයක පිහිටලා තියෙන මෙම යටාලතිස්ස ස්තූපය දැක බලා ගන්න එන්න කියලා මම ආරාධනා කරනවා.